right සුබ දවසක් ළමයි. ඔයාලා එකතු වෙලා ඉන්නේ අපි ආරම්භ කරනවා කියමු මිශ්‍ර අභ්‍යාස පන්තියත් එක්ක. එතකොට 2025 අවුරුද්ද විභාග ලියන්න බලාපොරොත්තු වෙන දරුවන් වෙනුවෙන් අපි පන්තියේ නොවන හැම ළමයෙක්ටම අපි ස්ටාර්ට් කරනවා මිශ්‍ර අභ්‍යාස පන්තිය. එතකොට මේ මිශ්‍ර අභ්‍යාස පන්තිය තුළ අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි පාඩමේ සිට අවසාන පාඩම තෙක් සම්පූර්ණ පාඩම් ටික ප්‍රශ්න අනුසාරයෙන් ඔයාලට මතක කරලා දෙන එක. එතකොට මේකේ තියරි කොටසුත් මතක් වෙනවා සහ ප්‍රශ්නයකට උත්තරයක් හරියට ලියන්නේ කොහොමද කියන එකත් පැහැදිලි වෙනවා. සමේ වීඩියෝ එක බලන දරුවෙක් ඉන්නවා නම් මිශ්‍ර අභ්‍යාස පන්තියත් එක්ක ලබන සතියේ ඉඳන් සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ස්ටාර්ට් කරන්න බලාපොරොත්තු වෙනවා ලබන සතියේ සිට. හරිද? ඒතර ඒ දිනවකවානු ඔයාලට මේ වීඩියෝ එකේ යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එතකොට ඒක බලලා පුතා ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර මේ මිශ්‍ර අභ්‍යාස පන්තිය තුළ අපි හැම පාඩමක්ම මතක් වෙන විදියට ප්‍රශ්න සාකච්ඡා කිරීම කරනවා. සහ ඒ ප්‍රශ්න ගොඩක් දුරට සමාන ස්ටෑන්ඩඩ් ප්‍රශ්න ගන්න. එතකොට ඔයාලට ඒකෙන් ගන්න පුළුවන් ලබාගත හැකි දැනුම් ප්‍රමාණය ගොඩක් වැඩි. ඒක නිසා පුතා අනිවාර්යයෙන්ම ඔයාලා එකට සම්බන්ධ වෙන්න පන්තිය එන නොවන හැම ළමයෙක්ටම ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ පන්තිය තාමත් වැදගත්. එතකොට අද පොඩි ආරම්භයක් ගන්න අපි තියරි ගානක් සාකච්ඡා කරනවා. අම්ල බෂ්ප සමතුලිතතාවය හා සම්බන්ධ ගැටලුවක්. එතකොට මේ ගැටලුව තුළ දැන් අපි මිශ්‍ර අභ්‍යාස පන්තිය තුළ පාස් පෙපර් සාකච්ඡා කරනවා. ඒ වගේම පළාත් පේපර්ස් ඊළඟට කොළඹ ප්‍රමුඛ පෙළේ පාසල් ප්‍රශ්න සහ පිටරටින් ලබාගත් ප්‍රශ්න අපි ට්‍රාන්ස්ලේට් කරලා ඒ එකට ඉන්ක්ලූඩ් කරලා සාකච්ඡා කිරීම කරනවා. ඒතර මේ විදිහට තමයි වැඩසටහන සංවිධානය කළා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්න සාකච්ඡාත් එක්ක ඔයාලා සම්බන්ධ වුණොත් ඔයාලට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හරිද? අපි මහන්සි වෙන විදිහට තමයි පුතේ මේ අපිට ප්‍රතිඵලය ලැබෙන්නේ. අපි මහන්සි වෙන්නේ නැත්නම් අපිට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ මාස 5 ඔයාලට හොඳටම ඇති මහන්සි වෙනවා නම් හොඳ ප්‍රතිඵලයකට යන්න. ඒ නිසා ඒකට පොඩි තල්ලුවක් විදිහට තමයි මේ මිශ්‍ර අභ්‍යාස පන්තිය ස්ටාර්ට් කරන්නේ. එතකොට අපි ඒක ලබන සතියේ අඟහරුවාද වගේ තමයි ස්ටාර්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒත් ඒකත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. රයිට්. එහෙනම් ප්‍රශ්නයට යමු. ආම්ල බෂ්ප සමතුලිතතාවය කියන පාඩමෙන් තමයි මේ ප්‍රශ්නේ අපි ගන්නෙ. එතකොට උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 දී කාබොනික් අම්ලයේ ජලය තුළ විඝටනයට අදාළව තමයි කතාව කොට නැගෙන්නේ. එතකොට ඒකෙදි අපි පැහැදිලිව කතා කරලා තියෙනවා මේක තියරි පන්තියේ. හරි. සාමාන්‍ය කාබොනික් අම්ල විඝටනය වෙනකොට කාබොනික් අම්ල වල අපි දන්නවා H දෙකක් තියෙනවා. ඒක අවස්ථා දෙකකදී තමයි පිට කිරීම කරන්න කියන එක පැහැදිලි කරා. සාමාන්‍යයෙන් පළවෙනි H එක පිට කරලා ඒකේ තියෙන සම්පූර්ණ කාබොනික් ප්‍රමාණය පළවෙනි H එක නිදහස් කරලා ඉවර වුණාට පස්සේ තමයි ඊළඟ අවස්ථාවේ සිට H එක නිදහස් කරන්න ගන්න. ඒක මම පැහැදිලි කරලා දෙන්නම්. එතකොට ඒකදී ජලය තුළ මේ විඝටනයට අදාළ විඝටනීය දෙකක් දීලා තියෙනවා. එතකොට පළවෙනි විඝටනීයතය හොතර අහගෙන ඉන්න මිශ්‍ර අභ්‍යාස පන්තිය හදන පළවෙනි ගාන පළවෙනි විඝටනීයතය K1 අපිට දෙනවා. හරි. K1 දෙනවා 4.5. හරි. K1 දෙනවා 4.5 වැඩි කිරීම 10⁻7යි ඝන ඩෙසිමීටරයට මවුල කියලා. හරිද? ඒ වගේම දෙවෙනි විඝටනීයතේ K2 දෙනවා 4.7 වැඩි කිරීම 10⁻11යි හරි ඝන ඩෙසිමීටරයට මවුල කියලා. ඔන්න ඔය විදිහට විඝටනීයත අගයන් දෙක දෙනවා. හරිද? දැන් පළවෙනි ප්‍රශ්නේ අහනවා කාබොනික් වල පළමු හා දෙවන විඝටනයට අදාළ සමතුලිතයන් ලියා දක්වන්න කියලා. පළවෙනි ප්‍රශ්නේ ගොඩක්ම ලේසි. කාබොනික් අම්ලයේ පළවෙනි විඝටනයේදී වෙන්නේ මෙන්න මේ විදිහට අපි ලියනවා කාබොනික් අම්ලය H2CO3. එතකොට ජලීය නිසා aqueous. එතකොට ජලය තුල කොහොමද විඝටනය වෙන්නේ? දැන් මෙයා තමයි මේ දෙන ගත්තොත් මෙයා අම්ලය මෙයා භෂ්මය. එතකොට මෙයා H එකක් පිට කරනවා මෙයා H එකක් ගන්නවා. එතකොට මුදේ හැදෙන්නේ හරි ප්‍රතිවර්ත ලකුණ දැම්මම මෙයා H එකක් පිට කරාම හැදෙනවා බයිකාබනේට් අයන. හරි. එතකොට aqueous කියන එක පැහැදිලිව ලියනවා ජලීය ද්‍රාවණයේ තියෙන්නේ. ත්‍රේ පිට කරන H එක ජලය ගත්තට පස්සේ H2O කියන එක ජලය H එකක් ගත්තට පස්සේ H3 ආවොත් අපි දන්නවා O+ බවට පත් වෙනවා. ඒතර හයිඩ්‍රෝනියම් අයන හැදෙනවා. හරිද? ඔන්න පළවෙනි සමතුලිතතර මේ සමතුලිතතාවල තමයි විඝටනීයතේ දීලා තියෙන K1 කියන එක. හරිද?
ඊළඟට දෙවෙනි එච් එක පිට කරන්නේ දැන් මේකේ සම්පූර්ණයෙන් සමතුලිත වෙලා එක කතන්දරේ හරි ගියාම මෙන්න බයිකාබනේට් හැදිච්ච බයිකාබනේට් හරි බයිකාබනේට් ඊළඟ එච් එකත් රිලීස් කරනවා. එතකොට බයිකාබනේට් හරි ඊට පස්සේ මොකද H2O liquid දැන් මොකද වෙන්නේ මේ එච් එක මෙන්න මේ එච් එක රිලීස් කරනවා. එතකොට ඒ එච් එක රිලීස් කරාම බයිකාබනේට් වලින් ඇති වෙනවා කාබනේට් හරි. එතකොට ඒකත් ජලීයමනේ පුතා තියෙන්නේ නේද ඒකත් ඒක්වස්. එතකොට මේ එච් එක ජලය ගත්තම ඒක පුතා H3O+ වෙනවා. හරි ආන්නේ විදිහට හරි සකස් වීම වෙනවා. ඔන්න ඔය විදිහට. ඒට අදාළ විඝටන නියතය තමයි K2 කියලා දීලා තියෙන්නේ. එතකොට කෙනෙක්ට පුළුවන් නම් මෙන්න මේ විදිහට උත්තරයක් සම්පූර්ණව අහුවට පස්සේ හරි එක ලකුණක්වත් කපන්නේ නැති වෙන විදිහට උත්තර දෙන්න ඒක තමයි වෙන්න ඕනේ. හරි. එතකොට ඔන්න ඔක තමයි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ. ඊළඟට අහනවා පළමු විඝටනයට දාලා සමතුලිතතා ප්‍රකාශනය. එතකොට අපිට ලියන්න පුළුවන් පළවෙනි විඝටනයට දාලා ගත්තොත් දෙවෙනි ප්‍රශ්නේ අහන්න පළවෙනි විඝටනය කියන්නේ මේකනේ. එතකොට අපෙන් අහන්නේ පළවෙනි විඝටනයට දාලව අපිට ලියන්න පුළුවන් මෙහෙම අපි දන්නවා විඝටන නියතය දීලා තියෙනවා. එතකොට විඝටන නියතය K1 සමාන වෙනවා කොහොමද? ඔව්. පළපැත්තට මේක ඉදිරිපැත්තට ගත්තොත් මේ පැත්තනේ. එතකොට ඒකට අනුව බලුවොත් අපිට ලියන්න පුළුවන් බයිකාබනේට්. මෙතනින් පටන් ගමු. බයිකාබනේට් ඒක්වස් කියන එක ලියවෙන්න ඕන සාන්ද්‍රය. ඔන්න ඔහොමයි සාන්ද්‍රය ලියන්නේ. එතකොට මෙතන ස්ටොයිකියෝමෙට්‍රි 1යි ඒ නිසා පළවෙනි බලය. හරි. ගුණ කිරීම. ඊළඟට කවුද ඉන්නේ? හයිඩ්‍රෝනියම්. එමෙන් ලියන විදිහ බලන්න. H3O+. හරි. මෙතන ඒක්වස් හරි ඊට පස්සේ ඔය විදිහට හරි දැන් මේ පැත්තට එන්න මේ පැත්තේදී අපි ජලය ගන්නෙ නැහැ ඒක ඔයාලා දන්නවා හරි මෙතන ඊට පස්සේ ගන්නවා කාබොනික් අම්ල සාන්ද්‍රය H2CO3 ඒක්වස් ඔන්න ඔය විදිහට දැන් ඔය ප්‍රකාශනය ලියා ගන්න තමයි තියෙන්නේ එතකොට ඒක පැහැදිලිනේ හරි එතකොට ඒක හරි එතකොට ඒක ලියන්න කියලා තමයි දෙවෙනි එකේ කියවෙන්නේ හරිද ඊළඟට රෝම ඉලක්කම් 3 කියනවා රෝම ඉලක්කම් 3ේදී කියනවා සාමාන්‍යයෙන් ආරම්භයේ කාබොනික් සාන්ද්‍රණය හරි ආරම්භයේ තියෙන කාබොනික් සාන්ද්‍රණය මේකේ සෙල්සියස් අංශක 25දී සෙල්සියස් 25දී හරි තියෙන කාබොනික් සාන්ද්‍රණය 0.05යිලු හරි 0.05යිලු අපි බලාපොරොත්තු වෙන්නේ පළවෙනි විඝටනයට දාලව හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණයත් ඒ වගේම බයිකාබනේට් සාන්ද්‍රණයත් ගණනය කරන්න. පළවෙනි විඝටනය කියන්නේ මේක පළවෙනි විඝටනයෙන් ඇති වෙනවා බයිකාබනේට් අයන සාන්ද්‍රණය සහ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය අන්න ඒක තමයි අහන්නේ. අපි ඒක කොහොමද හදන්නේ? අපි අයිස් සමතුලිතය ලියා ගමු. එතකොට සමතුලිතයේදී තියෙන H2 CO3 aqueous මෙතන ඊට පස්සේ ජලය හරි ඊට පස්සේ ජලය මෙතන ප්‍රතිවර්ත ලකුණ මෙතනින් H පිට කරනවා එතකොට හැදෙනවා බයිකාබනේට් අයන හරි ඊට පස්සේ H එක ජලය ගත්තම එතනින් හැදෙනවා පුතා H3O+ aqueous. එතකොට මම සමතුලිත ගණන් හදනකොට ඔයාලට පැහැදිලි අවස්ථා තුනක් ගත්තා. ඒ තමයි ස්ටාර්ට් එක, ඒ වගේම රියැක්ෂන් එක, ඒ වගේම සමතුලිත ඉක්විලිබ්‍රියම් ස්ටේට් එක. එතකොට ස්ටාර්ට් එක මේ හැම එකක්ම ගණ්ඩසියල් මවුල වලින් තමයි ඒකකයේ විදියට අපි සාන්ද්‍රණය තමයි සලකන්නේ. එතකොට මේ විදිහට සාන්ද්‍රණය පොඩ යටින් යන එතකොට වඩාත් වැඩේ පැහැදිලි. හරි. ආරම්භයේ පද්ධතිය ගත්තොත් ආරම්භයේ කාබොනික් ඉන්නවා 0.05ක්. ඒතර මේගොල්ලෝ ආරම්භයේ නැහැ. හරිනේ. ඊට පස්සේ අපි හිතමු මෙයාගෙන් ඒ ප්‍රමාණයක් විඝටනය වුණා කියලා. ඒතර ඒ ප්‍රමාණයක් විඝටනය වුණා නම් ස්ටොයිකියෝමෙට්‍රි අනුව 1 නිසා මෙතනිනුත් ඒ ප්‍රමාණයක් ලැබෙනවා සහ මෙතනිනුත් ඒ ප්‍රමාණයක් ලැබෙනවා. එහෙනම් සමතුලිත අවස්ථාවේදී කාබොනික් ඉතුරු වෙලා තියෙන 0.05 ඍණ ඒ ප්‍රමාණයක් සාන්ද්‍රණයක්. ඒතර මෙතන මුලින් තිබෙන්නේ ඒ ප්‍රමාණයක් හැදුන නිසා A සහ මෙතන ඔන්න ඔය විදියට. දැන් ඔය A අකුර හොයාගත්තා නම් වැඩේ හරිනේ. ඔය A අකුර හොයාගත්තා නම් පුතේ වැඩේ හරිනේ. එහෙනම් අපි ලියමු මෙහෙම. හරි මෙන්න මේකට අපි ආදේශ කරමු. එහෙනම් K1 අපි දන්නවා. K1 කීයද? මෙතන දුන්නා 4.5 වැඩි කිරීම 10⁻7යි ඝන ඩෙසිමීටරයට මවුල ඊළඟට සමානයි බයිකාබනේට් සාන්ද්‍රණය පිට දෙන A කියලා හරි A ඝන ඩෙසිමීටරයට මවුල වැඩි කිරීම ඊළඟට හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය මෙතන හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය එක වෙලා දෙනෙත් A. ඒතර A ඝන ඩෙසිමීටරයට මවුල එතකොට සමතුලිත අවස්ථාව ඉතුරු වෙලා තියෙන කාබොනික් සාන්ද්‍රණය 0.05 ඍණ A
ගන් ඩෙසිමීටරයට මවුල් ওই විදියට එනවා. හරිද? දැන් ඕක අපිට විසඳගත්තට පස්සේ ඒ හොයාගත්ත කියන්නේ වැඩේ හරිනේ. රයිට්. එහෙනම් අපි එන්නේ ඒ හොයන්න. එහෙනම් අපි ලියමු මෙහෙම 4.5 වැඩි කිරීම 10 ඍණ 7 සමානයි. මෙන්න මෙතන a වරක් a කියලා කියන්නේ a ගේ වර්ගය වෙනවා. එතකොට මෙතන 0.05 ඍණ a කියලා කියන එනවා 0.05 මෙතන ඍණ a ওই විදියට එනවා. එතකොට මෙතන පළවෙනි විදියට අදාළව කුඩායිනේ. මොකද يعني කුඩායිනේ පුතා. ඒ කියන්නේ 0.05න් කුඩා ගානක් අඩු කරා කියලා 0.05ට දැනෙන්නේ නැහැ. ඒක නිසා අපිට මේකෙදී අර ආසන්න කිරීමක් කරන්න පුළුවන් 4.5 වැඩි කිරීම 10 ඍණ 7 a වර්ගය. මෙන්න මේ 0.05 ඍණ a ආසන්න වෙනවා. හරි. මේක ආසන්න කිරීමක් කරන්න පුළුවන් 0.05ට. හරිද 0.05ට. ඒ කියන්නේ මොකද එතන කර ඇප්‍රොක්සිමේෂන් එක 0.05 ඍණ a ආසන්නයි 0.05 කියන එක අපි සටහන් කරමු. හරිනේ. ඒකට අනුව මේක මේ පැත්තට ගෙනවා. එතකොට ගෙනාවට පස්සේ a වර්ගයේ සමාන වෙනවා 4.5 වැඩි කිරීම 0.05 වැඩි කිරීම 10 ඍණ 7. මේක සුළු කරලා a අකුර ගන්න. එතකොට ඔයාට a අකුර av 1.5 වැඩි කිරීම 10 ඍණ 4යි. ඝන ඩෙසිමීටරයට මවුල කියලා ඒවි. හරි ඝන ඩෙසිමීටර මවුල. ඒ ප්‍රමාණය අපිට මේ විදිහට හොයාගන්න පුළුවන්. හරිද? අපිට ඒ ප්‍රමාණය මේ විදිහට හරි හොයාගන්න පුළුවන්. එතකොට උත්තරේ වාට 1.5 වැඩි කිරීම 10 ඍණ 4යි කියලා එන්නේ. එතකොට අපි මේක ඒ අකුර හොයාගත්තට පස්සේ දැන් අපි අහන උත්තරේ අපි අනිවාර්යෙන් සටහන් කරන්න ඕන. කවුද ඒ කිව්වේ? බයිකාබනේට් සාන්ද්‍රණය. එම නිසා අපි ලියන්න පුළුවන් එම නිසා අපි ලියන්න පුළුවන් බයිකාබනේට් සාන්ද්‍රණය. හරි බයිකාබනේට් සාන්ද්‍රණය සමානයි කියද 1.5 වැඩි කිරීම 10 ඍණ 4යි ඝන ඩෙසිමීටරයට මවුල කියලා. ඒ වගේම අපිට පුළුවන් හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය පළවෙනි විඝටනයට දාලා හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය 1.5 වැඩි කිරීම 10 ඍණ 4යි ඝන ඩෙසිමීටර මවුල කියලා. රයිට්. ඔන්න ඔය විදිහට අපිට රෝම ඉලක්කම් 3 හදලා අවසන් කරන්න පුළුවන්. හරිද? රෝම ඉලක්කම් 3 හදලා අවසන් කරන්න පුළුවන්. හරිනේ. දැන් ළමයි පොඩ්ඩක් මෙන්න මේ කාරණාව ඔයාලා තේරුම් කරගන්න ඕනේ. මොකද්ද කාරණාව? දැන් මෙතනදී පළවෙනි විඝටනය සිද්ධ වෙලා හයිඩ්‍රෝනියම් අයන දෙනවනේ. එතකොට පළවෙනි විඝටනය වෙලා හයිඩ්‍රෝනියම් දෙනවා. ඒ දෙවෙනි විඝටනයනොත් හයිඩ්‍රෝනියම් දෙනවා. එතකොට මේ කතාව ඇතුලේ මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. පළවෙනි විඝටනයෙන් දෙන හයිඩ්‍රෝනියම් දෙනවනේ. එතකොට දෙවෙනි විඝටනයෙන්මත් හයිඩ්‍රෝනියම් දෙනවනේ. ඒතර පළවෙනි විඝටනයේ විසින් අර දෙවෙනි විඝටනය අර ඉදිරියට වෙන්න තියෙන නැඹුරුතාවය අඩු කරනවා. ඒ කියන්නේ මෙතනදී දැන් අපි උදාහරණයක් විදිහට ගත්තේ පළමු විඝටනයේදී A ප්‍රමාණයක් විඝටනය වුණා කියලානේ. එතකොට දෙවෙනි විඝටනයෙන් අපි හිතමුකෝ දෙවෙනි අදාළ කොටසෙන් B ප්‍රමාණයක් විඝටනය වෙනවා කියලා. ඒක ලොකු විශාලකයක් නෙවෙයි. අරකට වඩා ගොඩක් කුඩා ගියා. මොකද හේතුව අර ඔයාලා අහලා තියෙනවා මෙතන පොදු වයන ආචරණය කියන කතන්දරේ. එතකොට අපි මෙන්න මේකේ විඝටන දෙකක් තියෙනකොට අර පළමු විඝටනයේ විසින් දෙවෙනි විඝටනය මන්දනය කිරීමක් කරනවා. ඒ නිසා අපි නිකන් හිතුවොත් මෙයා මෙන්න මේ මුල් අවස්ථාවේ විඝටන ප්‍රමාණය A කියලානේ හිතුවේ. ඒතර මේ අවස්ථාවේදී මේ බයිකාබනේට් වලින් විඝටන ප්‍රමාණය B කියලා ගත්තොත් Aට වඩා B ගොඩක් කුඩා වෙනවා. හරිද? කම්පයා කරනකොට දෙන්න මේ දෙවෙනි විඝටනයේදී විඝටනයේ ප්‍රමාණය කුඩාම වෙනවා. හරිද? ඒ කතාන්දරේ මෙතනදී පැහැදිලි කරනවා අපි තියරි පන්තියේ තියරි වල මෙහෙම සාකච්ඡා කරලා තියෙනවා. බලන්න නෝට් එක ඔයාලා. හරි? රයිට්. එතකොට එහෙනම් අපි ඒක හරි ඊළඟ කොටස යන රෝම ඉලක්කම් 4 දී අහනවා දෙවෙනි විඝටනයේ සලකමින් කාබනේට වෙන සාන්ද්‍රණය ආසන්න වශයෙන් K2ට සමාන වන බව පෙන්වන්න කියලා කියනවා. හරි. දැන් එහෙනම් අපි දෙවෙනි විඝටනය ලියාගමුකෝ. මොකද දෙවෙනි විඝටනය තමයි බයිකාබනේට්. හතර අහගෙන ඉන්න. බයිකාබනේට් මෙතන ඊළඟට H2O ලික්විඩ් ඊළඟට ප්‍රතිවර්ත ලකුණ මෙතන H පිට වෙනවා. එතකොට පුතා හැදෙනවා කාබනේට්. හරි. එතකොට H එක ජලය ගන්නවා. එතන හැදෙනවා H2O+. හරි. ඔය විදිහටනේ. දැන් එන අර විදිහටම ස්ටාර්ට් එක සාන්ද්‍රණයේ තියෙන ඝන ඩෙසිමීටරයට මවුල වලින්
ඒ වගේම රියැක්ෂන් එක එතන තියෙන පුතා ගන් ඩෙසිමීටරයට මවුල වලින් සමතුලිත අවස්ථාව ඒකත් තියෙන්නේ ගන් ඩෙසිමීටරයට මවුල වලින්. හරිද? එතකොට දැන් කතන්දරේ චුට්ටක් තේරුම් අරගන්න. දැන් මේ දෙවෙනි විකටනයේදී බයිකාබනේට් ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඒකෙදි අපි දන්න පළවෙනි විකටනය වෙලා ඉවර වෙලා තමයි දෙවෙනි විකටනය වෙන්නේ. ඒතර ඒ පළවෙනි විකටනය වෙලා වෙනකොට ඒ ප්‍රමාණයක් තිබුණානේ. ඒතර ඒක අපි හොයාගත්තා මෙච්චරයි කියලානේ. එහෙනම් මෙතන බයිකාබනේට් සාන්ද්‍රණය 1.5 වැඩි කිරීම 10^4යි කියලා. ඒ වගේම ආරම්භයේ කාබනේට් තිබුණ නැහැ. හයිඩ්‍රෝනියම් වුණාට තිබුණා 1.5 වැඩි කිරීම 10^4. හරි ලස්සනයි. ස්ටාර්ට් එකේ තිබ්බේවා. හරි දැන් දෙවෙනි විකටනය වෙන්නේ පුතේ පළවෙනි විකටනය වෙලානේ. එතකොට මේ අය මේ ප්‍රමාණය තිබුණා මෙන්න මෙයා විතරක් නෑ. හරි දැන් රියැක්ෂන් එක අපි දුමු B ප්‍රමාණයක් අඩු වුණා. හරි බයිකාබනේට් වලින් B ප්‍රමාණ විකටනය වුණා. මම මේ අර කියව කතාව තමයි සාමාන්‍යයෙන් ওই වගේ කතාව. කියන්නේ Aට වඩා B කියන කෙනා කුඩා වෙනවා. හරිද? අපි තේරුම් අරගන්න ඕන. එතකොට මෙතනින් අපි B ප්‍රමාණය විකටනය වුණා නම් මෙතනින් කාබනේට් B ප්‍රමාණයක් කියලා දෙන්න ඕන. ඒ වගේම එකකින් හයිඩ්‍රෝනියම් B ප්‍රමාණයක් කියලා දෙන්න. එහෙනම් මෙතනදී සමතුලිත අවස්ථාව ගත්තොත් බයිකාබනේට් සාන්ද්‍රණය සමතුලිත අවස්ථාවේදී 1.5 වැඩි කිරීම 10^4 B වෙනවා. ඒ වගේම මෙතන මුලින් තිබ්බේ නැහැ B ප්‍රමාණයක් හිටින මෙතන B වෙනවා. එතකොට මෙතනදී හරි හොර තේරුම් කරගන්න හයිඩ්‍රෝනියම් ප්‍රමාණය 1.5 වැඩි කිරීම 10^4 B වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට එනවා. හරිද? ඔය විදිහට එනවා. දැන් එතකොට අපි මේ ආසන්න කිරීම මෙතනදී කරන්න ඕනේ. හරි? රයිට්. දැන් එවනම් අපි අයිත් මෙතනට අදාළව සමතුලිත ප්‍රකාශනය ලියමු. ඒතර මම මේක මකනවා. හරි? මේ ටික මකනවා. එන අපි ලියමු කොහොමද ලියන්න වෙන්නේ? අපිට ලියන්න වෙනවා K2. ඒතර K2 සමානයි පුතා කොහොමද? කාබනේට් සාන්ද්‍රණය. හරි? දැන් ඔයාලා ලියන උත්තරේ ලකුණක් කවන්න නැති විදිහට සම්පූර්ණ ලියන්න. මේ විදිහට එක්කස් දාන්න කාබනේට් ලියන සාන්ද්‍රණය වැඩි කිරීම. ඒ පිළිවෙලට ලියන්න. හරි? කාබනේට් සාන්ද්‍රණය ඊට පස්සේ හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය බෙදීම මොකද ඉන්නේ? මෙයානේ බයිකාබනේට්නේ. එහෙනම් බයි කාබනේට් සාන්ද්‍රණය. ඊට පස්සේ ඔයා මෙතනදී ආසන්න කිරීම කරන්න. එතකොට මෙතන අපි K2 ගේ අගයක් දාන්න. ඒතර K2 සමානයි ලිව්වොත් කොහොමද ලියන්න වෙන්නේ? කාබනේට් සාන්ද්‍රණයට ලියන්න වෙන්නේ B. හරිද? B ගන් ඩෙසිමීටරයට මවුල වාරයක්. හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණයට ලියන්න වෙන්නේ 1.5 වැඩි කිරීම 10^4 ධන B. හරි ගන් ඩෙසිමීටරයට මවුල. හරි බෙදීම බයිකාබනේට් සාන්ද්‍රණයට ලියන්න වෙන්නේ 1.5 වැඩි කිරීම 10^4 ඍණ B ගන් ඩෙසිමීටර මොල. ඔය විදිහට. හරිද? දැන් ඔයා හොඳට ඔක තේරුම් අරගන්න ඕන කාරණාව තමයි දැන් මේ B කියන්නේ කුඩා ගයක්නේ. ඒත් එක කම්පයා කරත් තාමත් කුඩායි. ඒ කියන්නේ ඊට වඩා ගොඩාක් කුඩායි. कारण මේ B කියන්නේ කුඩාම අගයක්. ඒක තේරුම් අරගන්න ඕනේ. එහෙනම් ඔයා හිතන්න 1.5 වැඩි කිරීම 10^4ට ඉතා කුඩා අගයක් එකතු කරත් 1.5 වැඩි කිරීම 10^4න් ඉතා කුඩා අගයක් අඩු කරත් මේ අගයන් දෙක ආසන්න වශයෙන් සමානද නැද්ද? දැන් මේ අගයන් දෙක 1.5 වැඩි කිරීම 10^4 ධන B කියන එකයි 1.5 වැඩි කිරීම 10^4 ඍණ B කියන එකයි මට කියන්න ආසන්න වශයෙන් සමානද නැද්ද? ආසන්න වශයෙන් සමානද නැද්ද? ඒක ආසන්න වශයෙන් සමානයි. මොකද හේතුව බයිකාබනේට් වලින් විඝටනය වන ප්‍රමාණය ඉතා කුඩායි. හරි? බයිකාබනේට් වලින් විඝටනය වන ප්‍රමාණය තාමත් කුඩායි. ඒක නිසා මෙන්න මේ මේක දෙකේම තියෙන 1.5 ලියන 10 විතර. ඒකෙන් මේක B ප්‍රමාණයක් ඉතා කුඩා එකක් අඩු වෙලා මෙතන ඉතා කුඩා එකක් එකතු වෙනවා. ඉතින් මේ අගයන් දෙකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒක පැහැදිලිව ලියන්න ඕන. මොකද්ද? ලියන්න ඕන. හරි අපි ලියන්න ඕන බයිකාබනේට් වලින් විඝටන ප්‍රමාණය ඉතා කුඩායි. ඒ නිසා එකතු වෙන හයිඩ්‍රෝනියම් ප්‍රමාණය ඉතාමත් කුඩායි. ඒක නිසා මොකද වෙන්න පුළුවන්? මෙන්න මේ දෙක මේ 1.5 වැඩි කිරීම 10^4 ධන B කියන එකයි
1.5 වැඩි කිරීම 10 ඍණ 4 ඍණ b කියන එකයි ආසන්න වශයෙන් සමානයි. ඒක අකුරෙන් ලියන්න ඕන. ඒතකොට ලිව්වම මේක එකම අගයක් කියලා කියන්නේ. හරි. මේක දෙන්නම එකම අගයක් කියලා කියන්නේ ඒ දෙන්න කැපිලා යනවා. එහෙනම් අපිට මෙතන ලියන්න පුළුවන් k2 සමාන වෙනවා b ට. එහෙනම් b කිව්වේ කවුද? b කිව්වේ ඔව්. එහෙනම් b කිව්වේ කවුද? b කිව්වේ කාබනේට් සමතුලිත අවස්ථාවේදී කාබනේට් සාන්ද්‍රණය. එහෙම නම් අපිට ලියන්න පුළුවන් එම නිසා k2 සමාන වෙනවා කාගේ සාන්ද්‍රණයටද? කාබනේට් සාන්ද්‍රණයට. හරි. k2 සමාන වෙනවා කාබනේට් සාන්ද්‍රණයට ආසන්න වශයෙන්. මේක එක ආසන්න වශයෙන් කියන එක තේරුම් අරගන්න ඕන. හරි. ආසන්න වශයෙන් කියන එක තේරුම් ගන්න ඕන. හරියට සමාන නැහැ. ආසන්න වශයෙන්. හරි. ආසන්න වශයෙන්. එතකොට අර කකුරෙන් ලිය වෙන්න ඕන. මොකද බයිකාබනේට් වලින් විඝටනය වන ප්‍රමාණය තාමත් කුඩා නිසා ඒකෙන් ලැබෙන හයිඩ්‍රෝනියම් ප්‍රමාණය තාමත් කුඩායි. ඒ නිසා ලොකු හයිඩ්‍රෝනියම් ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේ මෙතන ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒක තේරුම් අරගන්න. ඒ කියන්නේ දැන් මෙතන මේ සමතුලිතයට දැන් හයිඩ්‍රෝනියම් මෙතන 1.5 වැඩි කිරීම 1.5 වැඩි කිරීම 10 ඍණ 4 ධන b කියලා තිබ්බට හරි 1.5 වැඩි කිරීම ධන b කියලා තිබ්බට මේක ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මොකද හේතුව මේ b කියන එක තා කුඩා නිසා. ඒක පැහැදිලිව ඔයාලා ලියන්න ඕනේ. හරි. ඒකට අපිට ඔප්පු කරන් තිබේ ඒක. එහෙමනම් ඊළඟ ප්‍රශ්නේ හතරවෙනි එක තමයි හැදුවේ. පස්වෙනි එකේ අහන්නේ සමතුලිත අවස්ථාවේදී කාබනේට් සාන්ද්‍රණය කොච්චරද කියලා. එහෙනම් ඒක අපි ආසන්න වශයෙන් සමාන කරා දෙවෙනි විඝටනීය දෙවන K2ට. එහෙනම් උත්තරය අපිට ලියන්න පුළුවන් මෙහෙම ලියන්න පුළුවන් පුතා කොහොමද? එහෙනම් සමතුලිත අවස්ථාවේදී කාබනේට් සාන්ද්‍රණය හරි සමතුලිත අවස්ථාවේදී කාබනේට් සාන්ද්‍රණය සමාන වෙන්නේ 4.7 වැඩි කිරීම 10 ඍණ 11යි ගන් ඩෙසිමීටරයට මවුල. රයිට්. ඔන්න එහෙනම් ඒ ප්‍රශ්නේ. ඔන්න ඔය විදිහට අපි මිශ්‍රාභ්‍යාස පන්තියේදී ප්‍රශ්න සාකච්ඡා කරනවා. එතකොට ඒක පළාත් ප්‍රශ්න, ඒ වගේම කොළඹ ප්‍රමුඛ පාසල් ප්‍රශ්න, පාස් පේපර්ස් හරි ඒ විදිහට ප්‍රශ්න ඇලොකේට් කරලා තියෙනවා. ඒ වගේම පිටරට ප්‍රශ්නත් අපි ට්‍රාන්ස්ලේට් කරලා ගන්නවා. එතකොට මේ මිශ්‍රාභ්‍යාස පන්තිය ඇතුලේ ලොකු වැඩක් ඔයාලා වෙනුවෙන් කරනවා මේ මාස පහ ඇතුලේ. මේකට සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්ලයින් පන්තියට නොවන ලංකාව ඕනම ළමෙක්ට සහ පන්තියට සම්බන්ධ වෙන්න ඔයාලා පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එක විදියට ෆලෝ කරලා ඒ ඩිස්ක්‍රිප්ෂන් එක විදියට ඩිස්ක්‍රිප්ෂන් කියලා තියෙන විදියට සෙට් වෙන්න. හරි. එහෙනම් අපි ඊළඟ ගැටලුවෙන් හම්බෙමු. හැමෝටම ජයග්‍රාහී සුබ දවසක්.